සුබ දවසක් ඔයාලා හැමෝටම අද ඔයාලට අරගෙන ආවේ සමෝපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නියාමනය වන සමිතියක් වන සීමා සහිත රාජ්‍ය සේවා සමෝපකාර ණය දීමේ හා ඉතිරි කිරීමේ සමිතියේ රැකියා පුරප්පාඩු 3ක් ගැනයි. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලාත් ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම දාලා තියෙන වේකන්සි එක තමයි කළමනාකරන සහකාර. ඉතින් මේ තනතුර 3 වෙනි ශ්‍රේණියට තමයි ගන්නවා කියලා තියෙන්නේ. ඒ වගේම වයස අවුරුදු 18ත් 45ත් අතර ඉන්න අයට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් එක්කම අපොස උසස් පෙළ පාස් වෙලා තියෙන්නත් ඕනි. ඒ වගේම දෙවරකට නොවැඩි වාර ගණනකදී සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය භාෂාව ඒ කියන්නේ ඔයාගේ මව් භාෂාව සහ ඉංග්‍රීසි යන විෂයන් ඇතුළුව විෂයන් 4කට C සාමාර්ථ තියෙන්න ඕනි. එහෙමත් නැත්නම් ගණිතය භාෂාව සහ ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 5කට සම්මාන සාමාර්ථ සහිතව සාමාන්‍ය පෙළ පාස් වෙලා තියෙන්නත් ඕනි. ඒත් එක්කම ජාතික සමූපකාර මණ්ඩලය විසින් පිරිනමනු ලබන සමූපකාර සංවර්ධන සාපෙළ සාමාර්ථය සමග පිළිගත් වාණිජ වූ කාර්මික ආයතනයක කාර්යාල කටයුතු පිළිබඳ වසරක පළපුරුද්ද තියෙන්න ඕනි. එහෙමත් නැත්නම් කාර්යාල කළමනාකරන විෂයට සම්මාන සහිතව ජාතික සමූපකාර මණ්ඩලය විසින් පිරිනමනු ලබන සමූපකාර සාපෙළ සාමාර්ථය සමග පිළිගත් වාණිජ වූ කාර්මික ආයතනයක කාර්යාල කටයුතු පිළිබඳ වසර 2කට නොඅඩු පළපුරුද්දක් තියෙන්නත් ඕනි. එහෙමත් නැත්නම් කාර්යාල කාර්ය සහකාර තනතුරේ පළමු පන්තියේ වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කියපු කොටස් 4න් එකක් හරි ඔයා කම්ප්ලීට් නම් ඔයාට මේ තනතුරට ඇප්ලයි කරන්න පුළුවන් කියන එකයි. ඉතින් මේකට පුරප්පාඩු තියෙන ඊළඟ තනතුර තමයි පරිගණක ක්‍රියාකරු. ඉතින් මේකත් 3 වෙනි ශ්‍රේණියට තමයි ගන්නවා කියලා තියෙන්නේ. මේකෙදිත් වයස අවුරුදු 18ත් 45ත් අතර ඉන්න ඕනි. ඒ වගේම මේ තනතුරට ඉල්ලන සුස්සකම් විදියට දාලා තියෙන්නේ අපොස උසස් පෙළ සාමාර්ථය සමග රජයේ හෝ වෙනත් පිළිගත් ආයතනයක පරිගණක පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. එහෙමත් නැත්නම් රජයේ හෝ වෙනත් පිළිගත් ආයතනයක පරිගණක යන්ත්‍ර ක්‍රියාකරු තනතුරේ වසරක සේවා පළපුරුද්ද තියෙන්න ඕනි කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අවසානයේට දාලා තියෙන රැකියා පුරප්පාඩුව තමයි කාර්යාල කාර්ය සහායක. ඉතින් මේක දෙවනි පන්තියට තමයි ගන්නවා කියලා තියෙන්නේ. මේකෙදිත් වයස අවුරුදු 18ත් 45ත් අතර ඉන්න ඕනි. ඉතින් සුසුකම් විදියට දාලා තියෙන්නේ දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය සහ භාෂාවට සාමාර්ථ සමග අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි. ඉතින් මේ කියපු සුසුකම් තියන අයට මේ තනතුරු වලට අයදුම් කරන්න තියෙන ලියාපදිංචි තැපෑලෙන් නිසා මෙන්න මේ ලිපිණයට මැයි 19ට කලින් යවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ජොබ්ස් ගැන අලුත් අප්ඩේටස් ගැන කෝසස් ගැන අපි මේ නාලිකාව හරහා ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයා තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මතක ඇතුව නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරලම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් ෂෙයා කරන්න.